කැමරමල්ලට නියම ලොකේෂන් එකක් වෙල්ල බීච් එක පිළිබඳව ඔයාලා අහලා ඇති. Nice. I like. ලොකේෂන් ටිකක් ඔයගොල්ලන්ට පෙන්නනවා මේක. එහෙම ගියා. යාලත් එක්ක එකතු වෙලා අද අපි මේක ගෙනාවේ ඔයගොල්ලෝ. අයිබෝන් සියලු දෙනාටම අපි ඉතින් ඔබ දන්නවා අපේ බෝලේ ටුක් ටුක් channel එක අපි මෙතෙක් කාලයක් අපි ලබා දුන්නේ මේ බෝලේ ටුක් ටුක් channel එකෙන් ටීවිල් වල විස්තර පමණයි. නමුත් මේ ටීවිල් වල විස්තර අපිට දැන් ඉදිරි කාලයේදී බොහොම කෙටි කරන්න වෙනවා. හේතුව තමයි නීතිමය අවකාශයේ හින්දා අපිට මේ ටීවිල් එකේ දේවල් අපේ channel එකෙන් දාන්න බෑ. ඉතින් අපි තෝරගත්ත දකුණු පළාතේ තියෙන සුන්දර ස්ථානයක් පිළිබඳව අද පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඉන්නේ බලපිටියේ. දැන්ට අපි බලපිටියේ ඉන්නේ. ඉතින් ඔබ ලංකාවම මේ දවස්වල කතාබහ වෙන තැනක් තියෙනවා ඔරුවැල්ල බීච් කියලා. අපි ඉතින් ඔරුවැල්ල බීච් එක පිළිබඳව අපි එතනට ගිහිල්ලා බලමු මේ ඔරුවැල්ල බීච් එක කොහොමද තියෙන්නේ, කොයි තැනද තියෙන්නේ. ඉතින් මේ බලපිටියේ අපි දැන්ට ඉන්නේ. බලපිටියේ ඉඳන් අපි ඉස්සරහට යමු, ගිහිල්ලා බලමු අපි ඔරුවැල්ල බීච් එක කොහොමද කියලා. ඉතින් මේ ඔබ දන්නවා ගාලුපාර අපේ පිටුපසින් කොළඹ ඉඳන් අම්බලන්ගොඩ පැත්තට. කියන්නේ අම්බලන්ගොඩ පැත්තට එනකොට තමයි මේ මැද හරිය තමයි මේ බලපිටියේ කියන මැද හරියෙන් තමයි මේ ඔරුවැල්ල බීච් එකට යන්න පුළුවන්. ලංකාවම කතා වෙන මාතෘකාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ ඔරුවැල්ල බීච් එක. ඉතින් මේ සුන්දර පරිසරයක ඉන්න දකුණු පළාතේ ඔබ දන්නවා සුන්දර පරිසරයකින් එබි පළාතක් තමයි මේ දකුණු පළාත කියන්නේ. ඉතින් මං කිව්වා වගේ අර බලපිටියේ එතන බෝඩ් එක ගාව ඉඳගෙන මෙන්න මේ දකුණට තමයි හරවන්න තියෙන්නේ. මේ එතන තියෙනවා ශ්‍රී විජේරාම කියලා බෝඩ් එකක්. මේ තියෙන්නේ මේ ශ්‍රී විජේරාම කියන බෝඩ් එක. ඉතින් මෙන්න මෙතනින් ඔහොම දකුණට හැරලා ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ මේ පාරේ පොඩි පාරක්, කුඩා පාරක්. නමුත් ඔබ එන ගමන් පහසුකම් සලසා ගන්න ඉතින් මේ පාරේ ගිහිල්ලා අපි හැරෙමු වම් පැත්තට හැරලා ඉතින් අපි මේ පාරෙන් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු ඔරුවැල්ල බීච් එක මොන වගේ සුන්දරත්වයකින් එබි දැනද කියලා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහ ලොකේෂන් එක කොහොම වගේ මොන වගේ තැනද එන්නේ. ඉතින් සුපිරිම ලොකේෂන් එකක් මේක. දකුණු පළාතේ බලපිටියේ තියෙන සුපිරිම තැනක්. ඉතින් මේක තමයි එන්ට්‍රස් එක. මෙතනින් ඇවිල්ලා මේ වටෙන් යන්න පුළුවන්. ඉතින් ඔයාලා දාන ගොඩක් කට්ටිය ෆොටෝ ගහනවා. අපි කියනවා ඉතින් අලුත බඳින්න ඉන්න කපල්ස් වලට ඇවිල්ලා ෆොටෝ ගන්න පුළුවන් හොඳම තැනක්. හොඳම ස්ථානයක් මේක. ඔයාලා එන්න. ඇවිල්ලා බලන්න කොහොමද කියලා ලොකේෂන් එක. අද පොඩ්ඩක් වතුර පාරත් වැඩි. ඉතින් ඒ සියලු දේවල් මග ඇරලා හොඳ කපල් එකකට ෆොටෝ ටිකක් ගන්න පුළුවන් හොඳම ස්ථානයක්. වෙනෝනේ කට්ටිය ගොඩක් කට්ටිය අද ෆොටෝ ගන්න ඇවිල්ලා තිනවා. ඉතින් යාලත් එක්ක එකතු වෙලා අද අපි මේක ගෙනාවේ ඔයගොල්ලොන්ට. ඉතින් සුපිරිම ලොකේෂන් එකක්. ඉතින් ඔයාලට ආරාධනා කරන්නේ එන්න. බලපිටියට එන්න. බලපිටියට ඇවිල්ලා අපි මේ ඔරුවැල්ල බීච් එක පිළිබඳව ඔරුවැල්ල බීච් එකට එන්න සියලු දෙනාටම ඔරුවැල්ල බීච් එකට ඇවිල්ලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය පන් ගන්නවා. අර පැත්තේ වටේ පිටේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න කියලා. හොඳම තැනක් මේ ප්‍රදේශය ඔරුවැල්ල බීච් එක. එන්න කියලා තමයි කියන්නේ. දකුණු පළාතේ සුන්දර වූ තැනක්. එන්න. විදේශිකයන් රාශියක් ඉන්නවා ලංකාවට. මේ කට්ටිය ඇවිල්ලා සම්පතක් කට්ටිය දන්නවා. ඉතින් මේ වගේ අපේ වගේ ලංකාව වැනි රටකට මේ වගේ කට්ටිය තමයි සම්පත. ඉතින් මේ කට්ටියගෙන් ලොකු අදහසක් ගත්තා අපි. The place is very nice. I like it. It's very cool to chill, and you can see much of water, and it's very nice. Yeah, I think that too. It's really beautiful. Thank you very much. You're welcome. Hi. එයාලා බොහොම සතුටින් තමයි කාලය ගත කරන්නේ මේ ඔරුවැල්ල බීච් එකේ. ඉතින් අපිට බොහොම සුන්දර හදවතක් අපේ අයියා කෙනෙක් සෙට් වුණා. ඉතින් ඒ අයියත් බොහොම ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා. ඉතින් මම හිතනවා මේ ප්‍රදේශය පිටරටට ගිහිල්ලා මේ ලංකාව පිළිබඳව බොහෝ දෙනාගේ ආදරණීය ලෙන්ගතුකම දැනෙයි කියලා. ඉතින් අපි මේ කට්ටියට බොහින් ස්තුතිවන්ත වෙනවා. අපිත් සමග සම්බන්ධ වුණා. අපි කියපු පමාවින්. ඉතින් ඒ තමයි ආදරය. ඉතින් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
thank you very much your support. You're welcome. thank you. අපි ඉන්නේ උසම ස්ථානයක ඔරුවැල්ල බීච් එකේ තවත් උසයි ඉතින් තව උඩට නගින්න පුළුවන්. නගින්න බෑ මොකද ඉස්සල ගියොත් හරි අමාරුවේ වැටෙන්න වෙනවා. ඒකින්ද ඉතින් මේ ප්‍රදේශයේ සංචාරකයෝ දැන් පැමිණෙන තැනක් බවට පරිවර්තන වෙලා තින්නේ. උපන්දින පාටියකදී උපන්දිනයේ සම්බරන කෙනාගේ වීඩියෝ එකක් කරන්න ෆොටෝ ෂූට් එකක් කරන්න හොඳම පොට්ටයක් මේක. ඉතින් ආරාධනා කරනවා මේ ඔරුවැල්ල බීච් එක කියන්නේ ලංකාවේ මෑත භාගයේදී ගොඩක් දෙනෙක් ආකර්ෂණයට දිනාගත් තැනක් බවට පරිවර්තන වෙලා තිනවා. ඉතින් අර එහා පැත්තෙන් පේනවා ගොඩක් කට්ටියක් අර පැත්තෙන් ඉන්නවා. ඉතින් එයාලත් උස් ස්ථානයක ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි සුන්දර වූ ප්‍රදේශයකින් වට වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ සෑම අතින්ම මුහුදෙන් වට වෙලා ගල් තලාවකින් ලස්සනට තියෙන තැනක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ. ඉතින් සියලු දෙනාටම අපි කියන්නේ ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න නේද? කැමරමන්ලට විශේෂයෙන්ම මම කැමරමන්ලට කියනවා මෙතන තමයි හොඳම පොට් එක. මෙතන නියමම තැනක් කැමරමන්ලට නියම ලොකේෂන් එකක්. ඒ කට්ටියට ඔක්කොටම එන්න කියලා ආරාධනා කරනවා. එන්න මෙතනට ඇවිල්ලා බලන්න ඔයාලගේ අවශ්‍යතාවය කොහොමද කරගන්න පුළුවන් කියලා නියමම ලොකේෂන් එකක්. ඉතින් අපගේ ටුක් ටුක් නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ සියලු දේවල් එකම තැනින් හොඳම තැනින් ඔයාලට ගන්න පුළුවන්. අපි ටික නොමෝ දිනකින් අපේ channel එක ලක්ෂය බවට පරිවර්තනය කරන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් මේ ඔරුවැල්ල බීච් එකේ අපි ඉන්නේ. අපි තව ලොකේෂන් ටිකක් ඔයගොල්ලන්ට පෙන්නනවා. මේතර ෆොටෝ ගහන්න පුළුවන් තැන්, වීඩියෝ කරගන්න පුළුවන් තැන් ගොඩක් පෙන්නනවා. අපි ගිහිල්ලා බලමු ඔරුවැල්ල බීච් එක මොන වගේද කියලා. ඉතින් අපි ඉන්නේ දැන් ඔරුවැල්ල බීච් එකේ. ඉතින් සියලු දෙනාටම කියනවා මෙතනට බලන්න එනවා නම් කැලි කසල එහෙම දාන්න එපා. මොකද මේ වගේ තැනක් අපි ආරක්ෂා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අපි ගිහලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ අමාරුම ප්‍රදේශවලින් යන්න තියෙන්නේ. ගොඩක් මහතහයට ඉතින් හරි අමාරුයි ඉතින් මේ වගේ තැනට යන්න. ඉතින් අපි වගේ කට්ටියට පුළුවන් ඉතින් පොඩි අකුල පොඩ්ඩක් මෙහෙම දාලා අර එහෙම කරලා යන්න. ගැටලුවක් නැතුව. ඉතින් අපි ගිහලා බලමු. හොඳ තැන් තියෙනවා. ඉතින් මෙහෙම ගත්තාම ඉතින් මේ වගේ තැනක් ගත්තාම ඉතින් ඔය ෆොටෝයක් එහෙම ගහන්න ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් අනෝ නම් මෙහෙම ගියා. මේ පැත්තෙන් ඕනම් තව යන්න පුළුවන්. අපි මේ පැත්තෙන් ගිහිල්ලා වටෙන් ගිහිල්ලා නේද? බලන්න පුළුවන් ඔය. හරි. Yeah. I'll be great one day, going off of my meds. No, I'm not giving up, no, I'm not giving in. I will make it to the top, taking off in the wind. I gotta make it. I'm saving every day to taste it. I'm patient, but my mind, it can hardly take it. I'm chasing a dream that I've had for several ages. A vacant modern kingdom for the taking. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. I feel like I'm losing my mind. Is everybody in the world blind?
give me a sign, a sign. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. Yeah, there's no mercy in this world, just hunger thirsty persons in different versions, each new update that shit worsens. Why? ඉතින් ආරාධනා කරන්නේ ෆොටෝග්‍රැෆර්ලට ඔක්කොටම අපි මෙතන තැන මෙන්ෂන් කරන්නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට එන්න පුළුවන් ලේසිම විදියට. ඉතින් කියන්නේ ඕගොල්ලොත් මෙතනට ඇවිල්ලා තියෙනවා නම් අපි මේ දාන වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා මේ ස්ථානය ගැන අපි සූදානම් තව තවත් වීඩියෝ ගේන්න මේ වගේ දකුණු පළාතේ තියෙන සුන්දර ප්‍රදේශයක් ඔරුවැල්ල බීච් එක පිළිබඳව තමයි අපි මේ අද ඔයාලට පෙන්වන්න ආවේ. ඉතින් අපි ඉදිරියේදී තවත් හොඳම වීඩියෝ එකකින් අයිමත් මුණ ගැහෙනවා. සියලු දෙනාටම ස්තුතියි. අපේ channel එක බෝලේ ටුක් ටුක් channel එක subscribe කරලා තියාගන්න කියලා හරි ආදරයෙන් ඉල්ලනවා ඔය සියලු දෙනාටම. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. That's it, the end of the song. Next time you'll sing along. Trust me, there's nothing wrong. I just need to carry on, 'cause society's a myth. ඔන්න ඉතින් අපි අදට වීඩියෝ එක අවසන් කරනවා. අපි අද ආවේ ඔරුවැල්ල බීච් එකට. ඉතින් වැරදි අඩුපාඩු තියෙන්නේ නැති අපි පළවෙනි වීඩියෝ එක. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හොඳ දේවල් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇති බ්ලොග් එක ෂෙයා කරලා අපෝට් එකක් දෙන්න ඕනේ. අපි බෝලේ ටුක් ටුක්